ලෝකයේ යුදමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් බලවත්ම රාජ්‍ය ලෙස සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන් සතු අති නවීන ගුවන් යානා වාහක නැව් ස්ටෙල තාක්ෂණයෙන් යුත් ප්‍රහාරක යානා සහ අසම්සම යුද ශක්තිය හමුවේ ඕනෑම සතුරෙකු පසුබිසුණු ඇතැයි අපි විශ්වාස කරනවා. නමුත් ඉතිහාසයේ සැමවිටම ජයග්‍රහණවලින් පමණක් ලියවෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී භූගෝලීය දුෂ්කරතා, සතුරාගෙන් නොසිතූ උපක්‍රම සහ දේශපාලනික තීරණ හමුවේ මේ සුපිරි බලවතාට පවා Tamanගේ මොලෝපයන් අතහැර දමා දැඩි අසුරු තත්ත්වයක් යටතේ පසුබැසීමට සිද්ධ වුණා. අද අපි තාමත් විස්තරාත්මකව කතා කරන්නේ ඇමරිකානු හමුදාවන් එයාලගේ ඉතිහාසය තුළ මුහුණ දුන් වඩාත්ම ආందోලනාත්මක සහ අභියෝගාත්මක පසුබැසීම් කිහිපයක් පිළිබඳවයි. එහෙනම් අපේ මොද වීඩියෝ එකට මුලින්ම කතා කරමු පර්ල් වරාය. පර්ල් වරායේ මාරාන්තික නිහඬතාවයේ බිදී ගිය මොහොත තමයි ඒ 1941 වර්ෂයේ දෙසැම්බර් 7 වෙනිදා. එදා ඉරිදා දවසක් හවයි දූපත් සමූහයේ පර්ල් වරායේ නැංගුරම්ලා තිබ්බ ඇමරිකානු පැසිෆික් නාවික බලඇනියේ සෙබළුන් එදින නිවාඩු පාඩුවේ හිටියේ කිසිදු අනතුරක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. නමුත් එදින උදෑසන 7:48ට පමණ මුළු පැසිෆික් කලාපයම කම්පනයට පත් කරමින් ජපාන ගුවන් යානා 350කට අධික සංඛ්‍යාවක් වරායට කඩා වැදුණා. ජපානයේ මේ ප්‍රහාරය සැලසුම් කරේ ඇමරිකානු නාවික බලය මාස ගණනාවකට අඩපණ කිරීමටයි. USS ඇරිසෝනා වැනි දැවැන්ත යුද නැව් විනාශ වුණේ ඇමරිකානු අභිමානයට දැඩි පහරක් එල්ල කරමින්. මේ ප්‍රහාරයෙන් සෙබළුන් 2403ක් මිය ගිය අතර තවත් 1178ක්ම තුවාල ලැබුවා. ඇමරිකාවට මෙහිදී ප්‍රතිපහාර දීමටවත් ඉඩක් ලැබුණේ නැහැ. ඔවුන්ට සිදු වූයේ Tamanගේ ඉතිරි වූ නැව් සහ සෙබළුන් ආරක්ෂා කර ගැනීමට වරායෙන් පසුබැසීමයි. මෙය ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වීමට ප්‍රධානම හේතුව බවට පත් වුණා. ඊළඟ එක තමා චෝසින් ජලාශයේ තිබ්බ සටන. සෙල්සියස් අංශක ඍණ 40 ශීතල මධ්‍ය නිරයේ සටනක් තමයි මේක. කොරියානු යුද්ධය අතරතුර ඇමරිකානු හමුදාව සිතුවේ ඔවුන් යුද්ධය ජයග්‍රහණය කිරීමට ආසන්න බවයි. නමුත් 1950 නොවැම්බරයේදී චීනය රහසිගතව යුද්ධයට සම්බන්ධ වුණා. චෝසින් ජලාශය අසල කඳුකරේ හිටපු ඇමරිකානු මැරීන් බටෙන් 30000ක් පමණ චීන බටෙන් 1,20,000ක් පමණ ඇවිත් වට කරා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 දක්වා පහත වැටලා තිබ්බා. ඩීසල් සහ ලිහිසි තෙල් පවා මිදී තිබ්බ නිසා ටැංකි සහ වාහන පණ ගැනීමටත් එයාලට අසීරු වුණා. සෙබළුන්ගේ තුවාලවලට බෙහෙත් දැමීමට පවා නොහැකි වූයේ බෙහෙත් පවා මිදී තිබ්බ නිසායි. ඔවුන්ට සිදු වුණේ කිලෝමීටර් 120කට වඩා දුරක් සතුරා සමග සටන් කරමින් හුන්ගාම් වරාය වෙත පසුබැසීමටයි. එහිදී ඇමරිකානු නාවික හමුදාව විසින් දින කිහිපයක් ඇතුළත ලක්ෂයකට අධික පිරිසක් නැව් 193ක් යොදවා මුදාගත්තා. මේක ඉතිහාසයේ හැඳින්වෙන්නේද ෆ්‍රෝසන් චෝසින් නමින්. ඊළඟ එක තමා මිල අධික හෙලිකොප්ටර් මුහුදට තල්ලු කරපු දවස. ඒ 1975 වියට්නාම් යුද්ධයේ අවසාන භාගයේ ඇමරිකාවට අතිශය කටුක අත්දැකීමක් වුණා. 1975 අප්‍රේල් මස උතුරු වියට්නාම් හමුදා සයිගෝන් නුවර වට කළා. එවිට එහි සිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට සහ සෙබළුන්ට පැන යාමට තිබුණේ එකම මාර්ගයක්. ඒ තමා හෙලිකොප්ටර් ආධාරයෙන් එතනින් ඉවත් වීම. මේ අතර නාවික නැව්වල අරබුදයකුත් තිබ්බා. ඇමරිකානු ගුවන් යානා වාහක නැව් දෙසට දහස් කරන්න හෙලිකොප්ටර් පියාසර කරා. එක් හෙලිකොප්ටරයක් ගොඩ බැස්සූ පසු එහි සිටි පිරිස් නැවත ගෙන එන්න ඊළඟ හෙලිකොප්ටරයට ඉඩ දීමට නම් කලින් තිබූ හෙලිකොප්ටරය ඉවත් කිරීමට සිද්ධ වුණා. මේක නිසා මිලියන ගණනක විනාශයක් සිද්ධ වුණා. ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා එවකට ඩොලර් ලක්ෂ ගණනක් වටිනා හොයි හෙලිකොප්ටර් යානා 45කට අධික සංඛ්‍යාවක් ඇමරිකානු සෙබළුන් විසින්ම මුහුදට තල්ලු කරලා දැම්මා. තම රටේම දේපල මෙලෙස විනාශ කරමින් පලා යාමට සිදුවීම ඇමරිකානු හමුදා ඉතිහාසයේ දැවැන්ත මූල්‍යෝපායක පරාජයක් ලෙස හැඳින්වෙනවා. ඊළඟ එක තමයි කාබුල් නැත්නම් ඇෆ්ගනිස්තානය. වසර 20ක යුද්ධයේ අවිනිශ්චිත නිමාව තමයි මේක. නූතන ඉතිහාසයේ අප සියලු දෙනාම දුටු වඩාත්ම සංවේදී පසුබැසීම වූයේ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීමයි. වසර 20ක් පුරා බිලියන ගණනක ධනය වැය කර පවත්වාගෙන ගිය පාලනය තාලිබාන් වරුන් විසින් දවස් කිහිපයක් ඇතුළත අත්පත් කරගත්තා. මේ වෙලාවේදී ඒ ගුවන් තොටුපළේදී අමුතුම දේකුත් වුණා. කාබුල් ගුවන් තොටුපළේදී ඇමරිකානු C-17 ගුවන් යානාවල පියාපත්වල සහ රෝදවල පවා එල්ලී පලා යාමට උත්සාහ කර මිනිසුන්ගේ දර්ශන ලෝකයේම කම්පනයට පත් කරා. ඇමරිකානු හමුදාවන්ට එයාලගේ මෙහෙයුම් කඩිනමින් අවසන් කිරීමට සිද්ධ වුණ නිසා ඩොලර් බිලියන 7කට වඩා වටින යුද උපකරණ සන්නද්ධ රථ සහ ගුවන් යානා එරට තුලම අතහැර දමා යාමට සිද්ධ වුණා. මේක 21 වන සියවසේ බලවත් රාජ්‍යයක් මුහුණ දුන් විශාලතම පසුබැසීමක් ලෙස ඉතිහාසගත වුණා. යාළුවනේ, මේ සිදුවීම් අධ්‍යයනය කිරීමේදී අපට පැහැදිලි වන එක් කරුණක් තියෙනවා. ඒ තමයි ලෝකයේ කොයිතරම් බලවත් රාජ්‍යයක් වුණත් යුද්ධයකදී සිදුවන සියල්ල පාලනය කිරීමට උන්ට නොහැකි බව.
පර්ල් වරායේ සිට කාබුල් දක්වා අපදුඩු මේ සෑම සිදුවීමක්ම අපිට කියා දෙන්නේ යුද්ධය කියන්නේ ජයග්‍රහණය මෙන්ම දරාගත නොහැකි පරාජයන් සහ පසුබැසීම් වලද එකතුවක් කියලා. මේ ඓතිහාසික සිදුවීම් අතරින් ඔබ වඩාත්ම කම්පනයට පත් කළේ කුමන සිදුවීමද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාලා තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.